ගයිස් අද වීඩියෝ එක පටන් ගන්න කලින් මම ගන්නවා කාටද දන්නවද? ට්‍රිපල් එච් කෝල් එකක් මේ. පොඩ්ඩක් ඉන්න. ට්‍රිපල් එච් කෝල් එකක් ගන්නවා. ට්‍රිපල් එච් ගන්න ගමන් ඉන්න. මිනිහෙන් අහලා බලන්න ඕනේ මොකද්ද මේ ප්‍රෙඩික්ෂන් දෙන එකේ වැරද්දයි අපිට වීඩියෝ එකක් කරගන්නත් නෑ මෙතන ලබ්බ සම්නෙත් නෑ ඌ. ඇයි යකෝ? හෙලෝ මොකද්ද තමුසේ කරන වැඩේ කියනවා. දැන් කලින් මිෂන් කියලා ටීම් එකක් ඇදුවා ඒක ඉවරයිද? ඇයි එච්චර කල් අන්න ඒ කියන්නේ ඊට කලින් ඇයි ඒක ඉවර කරේ? ඔබ ආන්ද ඉන්නේ මොකද හිටියනම් ඉවරයිනේ. මෙතන මේ අපේ උන්ට මෙස් ප්‍රෙඩික්ෂන් එකක් දැම්මම 100ක් අර ගිහිල්ලා එකක් කරදුනා මුන් අපේ ළඟේ ළඟින් එනවා. තමුසේ පොඩ හරියට හිතලා බලලා වැඩ කරන ඌයි. මට රෙකෝඩින් එකක් ඉන්නේ බෑ. ඒක නෙමෙයි කියන්නේ. ඔයා වීඩියෝ එකක් කරන්න අපිට ප්‍රෙඩික්ෂන් දෙන්න එපා. ඉතින් ඒකට ඔයා ඔහම දුන්නාම ආතල් ගත්තාම හරිද? අපි කොහමද වීඩියෝ එකක් කරන්නේ? දැන් ඔයාලා රටේ වඳුරකට පයින් ගියුවත් එක එක කට්ටිය ඉන්නවා. දැන් අපි කිව්වට පස්සේ අපේ ඇඟේ ළඟින් එන්නේ. ඒකයි කියන්නේ. මට කියන්න බලන්න මගේ වැඩක් ID නෑ කාඩ් ඌ නම්බරේ යමුසේ. වැඩක් නෑ. අර වින්ස්ටා දීලා යන ඌයි. Hey yo කියලා පිළිගන්න එක ප්‍රොෆෙසර් අංග තව බ්‍රෑන්ඩ් නිව් එපිසෝඩ් එකට නෑ මචං මං කියන්නේ මම දැන් කලින් ට්‍රිපල් එච් කෝල් එකක් ගත්ත දැක්කන ඔයාලා මම අර කලින් පෙන්නුවේ ඉන්ට්‍රෝ එකට කලින් මිනිහා කියනවා එක එක බයිලා බ්ලා 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 කියනවා නෑ බං දැන් මෙතන අපි ප්‍රෙඩික්ෂන් එකක් කරනවානේ දැන් මේක ප්‍රෙඩික්ෂන් එකක් කරාට පස්සේ ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තප්පර ගානකට පස්සේ කලින් රෙකෝඩ් කරලා තප්පර ගානකට පස්සේ මිනිහා මේ වෙනස් කරනවා තේරුම්න්නේ නෑ ඇත්තටම තේරුම්න්නේ නෑ හරි මං දන්නවා දැන් ඔයගොල්ලෝගේ ජජ්මන්ට් ඩේ එකත් කැඩුවා කියලා ඒජ් අයින් කරලා එහෙම තමයි නමුත් එක දිගට ඔයගේ වැඩ කරන්න පායකෝ වීඩියෝ එකක් කරන්න අමාරුයි අපිට ඊට පස්සේ මේක ඉන්නුන් හැමෝම අපේ ඇගේ ළඟින් එනවා මේක උඹ 100ක් කිව්වොත් එකක් වැරදි අරකයි මේකයි හැමදේම කියන්න එනවා හරි කමන්නේ අපි යමු වීඩියෝ එකට පොඩ්ඩක් ෆයර් වෙලා ඉන්නේ හරි මම දැන් Samsung එකලා ඉන්නේ Samsung පිට වීඩියෝ එකට යමු ඔන්න දැන් ඊයේ කොහොම හරි විෂන් ටීම් එක බ්‍රේක් අප් වුණානේ දැන් ඔන්න බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රේකර් එකතු වෙලා සෙත් රෝලින්ස් යාලගේ ටීම් එකෙන් අතු ගාලා දැම්මා. දැන් ඔයාලට මතක ඇති ඔය සිද්ධිය වෙයි කියලා අපි හැමෝම දන්නේ. නමුත් මේ කට උඩ දෙයි වෙයි කියලා මං ජීවිතේ හිතුවේ නෑ. ඇත්තටම දැන් වර් ගේම් එකක් වගේ කට උඩ තියාගෙන ට්‍රිපල් එච් වසාගේ ප්ලෑන් හිතා ගන්න බෑ. ඇත්තටම ට්‍රිපල් එච් ගේ ප්ලෑන් අනිවාර්යයෙන්ම මට හිතා ගන්න කියන්නේ මේකෙදි වර් ගේම් එක කොහොම සිද්ධ වෙයිද කියලාවත් හරි අයිඩියා එකක් ගන්න අමාරුයි. දැන් මෙතනදී මට හිතෙනවා දැන් ඔය ක්‍රවුන් ජුවල් එකේදී අර බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රේකර් එක එකතු වෙලා බ්‍රෝන් හේමන් සෙට් ගැන තීරණයක් ගන්නවා වගේ කතන්දරයක් කිව්වේ. අයගේ උවේ ওই සිද්ධිය වෙන්න ඇති. දැන් නම්බර් 1 කන්ටෙන්ඩර් විදිහට අර ජේ ඌසෝ සහ ට්‍රිපල් ත්‍රැට් මැච් එකක් ගියා CM Punk LA Knight අතර. ඉතින් ඒ කට්ටියකින් ඔන්න CM Punk වින් කරා කොහොම හරි ඒකේ දැන් ඔය නොවැම්බර් මාසේ තියෙන මොකක් හෝ ඉවෙන්ට් එකක සර්වයිවර් සීරීස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැටර්ඩේ නයිට් මේන් ඉවෙන්ට් වෙන්නත් පුළුවන්. ඒ වගේ මොකක් හෝ ඉවෙන්ට් එකේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තියයි දැන් කොහොම නමුත් ඔතනට මේ ප්‍රශ්න තියෙන්නේ වර් ගේම් එකයි ප්‍රශ්න තියෙන්නේ. දැන් වර් ගේම් එකට අපිට අහපව ප්‍රෙඩික්ෂන් හදන මුළු ලෝකයම ප්‍රෙඩික්ෂන් කරලා තිබ්බේ ටීම් රෝමන් රේන්ස් vs ටීම් විෂන්. ඒ කියන්නේ සෙත් රෝලින්ස්ගේ ටීම් එක තියෙයි කියලා. ඕන්න ඔයාලා සර්ච් කරලා බලන්න. මුළු ලෝකෙටම රූමර්ස් තිබ්බේ අන්නේ විදිහට. ඉතින් ට්‍රිපල් එච් ඔන්න තවත් ආතල් එකක් අපිට විඳින්න සිද්ධ වුණා. කමන්නේ දැන් ඉතින් ආතල් නෑ මම කලින් කිව්වා වගේ. දැන් ප්‍රෙඩික්ෂන් කරන එක පට්ට ආතල්. WWE එක බෝරින් කිව්වට ප්‍රෙඩික්ෂන් එක නම් පට්ට මාතල් එකක් තියෙනවා. සෝ අපි බලමු කොහොමද ඔය දැන් මිෂන් ටීම් එකේ බ්‍රෝක් අප් එකත් එක්ක වර් ගේම් එක කන්ටිනියු වෙන්නේ කියලා. මුලින්ම කියනවා මේ වීඩියෝ එකේ අවසාන වෙනකම් බලන්න. අවසාන වෙනකම් බලලා මේ වීඩියෝ එකේ සඳහන් වෙන කරුණු. ඒ කියන්නේ මම ඔයාලට කියන දේවල් එක්ක ඔයාලා එක ගණන් ඒ කමෙන්ට් එක දාන්න. එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එක ඔයාලගේ මතයක් තියෙනවා මේක මෙහෙම වෙයි අරයට මෙහෙම වෙයි කියලා. ඒකත් මතක ඇතුව අනිත් යාළුවන්ටත් දැනගන්නත් එක්කම පල්ලෙහාන් කමෙන්ට් කරලා යන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේක සෙත් රෝලින්ස්ගේ මාස්ටර් ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂීල්ඩ් එක හපව බිල්ඩ් කරනවා වෙන්නත් පුළුවන්. තව රූම් එකක් තියෙනවා සෙත් රෝලන්ස් ඉන්ජරි වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ ගැන අපි මේක දැන් මේ රූමර්ස් අරගෙනම කතා කරමු. දැන් බොහෝ දුරට විෂන් ටීම් එකේ දැන් ලීඩ් අයින් වුණානේ. ලීඩ් අයින් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම උගල ලීඩර් කෙනෙක් පත් කරගන්න ඕනේ. එක්කෝ තව මෙම්බර්ස්ලා දෙන්නෙක් විතර තව ඇඩ් කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඕකේ ලීඩර් විදිහට අපි කියමුකෝ දැන් ඔයාලට රෙස්ලර් පලුසා එක මතක ඇති බ්‍රෝක් ලෙස්නර්ව ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ කියන්නේ ඇනවුන්ස් කරන්න ආවේ පෝල් හේමන්. ඉතින් පෝල් හේමන් එක්ක දැන් ඔන්න අපිට ස්ටෝර් ලයින් එකේ කියනවා පොඩි හරි කනෙක්ෂන් එකක් බ්‍රෝක් ලෙස්නර් එක පෝල් හේමන් තියෙනවා කියලා. දැන් එහෙම වුණොත් මේක ගන්න පුළුවන් පෝල් හේමන්ගේ බ්‍රෝක් ලෙස්නර්ව ගන්න ගෙනාපු ප්ලෑන් එකක් විදිහට. දැන් එහෙම ගත්තොත් සෙත්ව අතු ගාලා දාලා බ්‍රෝක්ව නායකයා විදිහට පත් කරගත්තොත්
ඇත්තන මෙතන සුපිරි වෙනසක් තියේ සුපිරියක් තියයි එහෙම වුණොත් දැන් ටීම් රෝකෝසස් ටීම් රෝමන් රයින්ස් එවන්නේ ඇයි දැන් ටීම් රෝමන් රයින්ස් අතරලා ටීම් ජෝන්සිනවගමකු දැන් ජෝන්සිනවස රෝක්ලස්ලට කිසිම ඉගියක් පෙන්න්න නැතුව දැන් අපේ ළඟතිම තිබ ඉවෙන්ටක තමයි ක්‍රවන්ජුවල් එක එකෙදි ක්ලිය විදිහටම ජෝන්සින ඉජස්ටයිල ලොස් කරන්නේ ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපිට හිතාගන්න බෑ මොකක්ද මේ මෙයාලගේ ප්ලෑන් එක කියලා දැන් ටීම් බ්‍රෝක්ලස් වර්සස් ටීම් රෝමන් රයින්ස් යවයි කියලා අපිට ඊළඟට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ඒක දැන් මේක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කිව්වට ඇත්තටම මේ ප්‍රෙඩික්ෂන් එක හරියයි කියලා කියන 150ක වගේ chance එකක් තියෙනවා මොකද අර ඊයේ සිද්ධ වුණා වගේ සිද්ධියක් නිසා දැන් ඒකට දැන් ගොඩක් අට ට්‍රිගර් වෙලා තිබ්බා දැන් අපි ඔක්කොම thumbnail set කරලා ඔක්කොම දැන් කරලා ඉවරයි මුළු ලෝකයක්ම අපි විතරක් නෙවෙයි මුළු ලෝකෙම කියලා ඉවරයි Seth Rollins ගේ ටීම් එක versus Roman Reigns ගේ ටීම් එක තමයි War Games වලට ඇඩ් වෙන්නේ කියලා. ඉතින් දැන් මෙතනින් එහාට මොකද වෙන්නේ? ඒක තමයි හැමෝටම තියෙන ප්‍රශ්නාර්ථය. සමහර විට එහෙම වුණොත් ටීම් බ්‍රෝක් versus දැන් බ්‍රෝක පත් කරා කියමුකෝ. එහෙම නැත්නම් බ්‍රොන්සන් රීඩ් හරි ඒ දෙන්න එක්කෙනෙක් ටීම් කැප්ටන් වෙයි. මොකද අර සෙට් ගේ ටයිටල් එක අතට ගත්ත විදිහට මට නිකන් ඒක හිතුණා. නමුත් ඒක නොවුනහෝ වුණා. බ්‍රොන්සන් රීඩ් රෝන් බ්‍රේකර්ට නායකයෙක් ඕනි. ඒ දෙන්නව ලීඩ් කරන නායකයෙකු විදිහට මට හිතෙනවා බොහෝ දුරට බ්‍රෝක් ලෙස්නර් සම්බන්ධ වෙයි කියලා. නමුත් එහෙම වුණොත් ආ ඕස්ටින් තියරි වගේ තව කට්ටිය ටීම් එක ඇතුලේ බොහෝ දුරට බලා ගන්න පුළුවන්. ඒක ලොකුවට ෂුවර් නැහැ. නමුත් අර ඊතන් පේජ් කෙනෙක් වගේ වෙන්න පුළුවන් රූමර්ස් අනුව හැබැයි රූමර්ස් කියන කතන්දරේ රූමර්ස්ම තමයි කට කතාම වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් ටීම් රෝමන් රයින්ස්ගේ පැත්තට කවුරු ඇපීරියන්ස් වෙයිද? ටීම් රෝමන් රයින්ස්ගේ පැත්තට බොහෝ දුරට බ්‍රෝක් ලෙස්නර් આવොත් අර IC ටයිටල් එකට යන්න තියෙන මැච් එක ප්‍රෙඩික්ට් කරපු එක සිද්ධ නොවුනොත් බොහෝ දුරට ජෝන් සීනා කෝඩි රෝඩ්ස් ඒ වගේ කට්ටිය බලා ගන්න පුළුවන් වෙයි. දැන් මේ වීඩියෝ එකෙන් අපි වර් ගේම් එකට වෙන්න පුළුවන් දේ ගැන කතා කරන්නේ. ඒ වර් ගේම් මැච් දෙක ඇඩ් වුණාම අපි වර් ගේම් එක ගැන කතා කරමු. මොකද මේක ඇත්තටම දැනටත් ප්‍රෙඩික්ට් කරලා කියන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද ඒ තරම්ම ප්‍රෙෂර් එකක් ආවා. ඊයේ උන සිද්ධියත් දෙකද කවදාවත් එහෙම ප්‍රෙෂර් එකක් සෙට් වෙලා නැහැ ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න. නමුත් මේ වෙලාවේදී නම් සෑහෙන ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න පට්ට ප්‍රෙෂර් එකක් තියෙන්නේ. නිකන් අර බూరు කියලා කට්ටිය නොම ගවන්න ඕනේ නැති නිසා දැන් අපිට ඇනලයිස් කරලා කතා කරන්න පුළුවන් හේතු තියෙන ওই ටික තමයි. දැන් අර පැත්තට ටීම් මෙම්බර් කෙනෙක් ඕනේ ලීඩර් කෙනෙක් විදිහට මේ පැත්තට එන ටීම් එක මොකක්ද දැන් බ්‍රෝක් ලෙස්නර් ආවොත් රෝමන් රේන්ස් එක්ක තියෙන වෛරය මොකක්ද? අන්න එහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් විෂන් එකත් එක්ක ඕනනම් ටීම් සෙට් ගේ හපව් සෙට් කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙත් රෝලින්ස් එක්ක රෝමන් රේන්ස් එහෙම කට්ටිය සෙට් කරලා ඒ විෂන් එකත් එක්ක ටීම් සෙට් එක යන්න පුළුවන්. අන්න ඒක පොඩ්ඩක් අපිට ප්‍රෙඩික්ටබල් වෙන්න පුළුවන්. මොකද එතකොට දැන් සෙත්ට වෛරයක් තියෙනවා සෙත්ව අතු ගාලා දැම්ම විෂන් ටීම් එකෙන් ඊට පස්සේ සෙත් ටීම් එක එකතු කරගන්න ඕනේ. ඒ ටීම් එක එකතු කරන් එතකොට අර ටීම් එකට යාලා ඇටැක් කරන්න ඕනේ. එහෙම වුණොත් සෙත්ගේ ෆේස් වෙන ටර්න් එකක් සමහරට බලා ගන්න පුළුවන් වෙයි. නමුත් ඒක අර ටොප්ම ෆේස් එකක් නෙමෙයි අර හීල් එකට වඩා පොඩි හෝ ෆේස් ගතියක් සෙත් රෝලින්ස්ගේ බලා ගන්න පුළුවන්. අර ඒජ් ලව ඒ කියන්නේ අයින් කරේ ජජ්මන්ට් ඩේ එකකින් අන්න ඒ වගේ බොහෝ දුරට එහෙම මැච් එකක් ඒ දුර ටීම් සෙත් versus ටීම් විෂන් එක විෂන් එක කියන්නේ විෂන් එකෙන් නම් මාරු වෙයිද දන්නේ කොහොම හරි ඒ ටීම් දෙකේ වර් ගේම් එකක් යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. දැන් එහෙම බැලුවොත් එක පැත්තෙන් කැප්ටන් තමයි සෙත් රෝලින්ස් අනිත් පැත්තෙන් පත් වෙන මොනේ අම්ම කෙනෙක් බොහෝ දුරට බ්‍රොන්සන් රීඩ් හරි බ්‍රෝක් ලෙස්නර් හරි වෙයි. බොහෝ දුරට එහෙම වුණොත් රෝමන් රේන්ස් වගේ කට්ටිය සෙත් රෝලින්ස්ගේ පැත්තේ බලා ගන්න පුළුවන් වෙයි. ජෝන් සීනා බොහෝ දුරට අර මැච් එක ඇඩ් දුන්නේ නැත්නම් කොල් රෝඩ්ස් බොහෝ දුරට අර මැච් එක ඒ කියන්නේ අන්ඩර්ස්පිරිට් චැම්පියන්ෂිප් එක ඇඩ් දුන්නේ නැත්නම් ලොවේ අනිවාර්යයෙන්ම කොඩි රෝඩ්ස් බලා ගන්න පුළුවන් වෙනවා. මොකද කෝඩි කලින්ම කිව්වා එයා කැමති නෑ කියලා බයේ පැනලා දුවන හැංගිලා ඉන්න සෙත් රෝලින්ස් කෙනෙක්ට. එයාට ඕනේ ෆයිටින් කරන්න පුළුවන් හොඳ ෆයිටින් චැම්පියන් කෙනෙක් කියලා. ඉතින් එහෙම වුණොත් දැන් මෙතනදී ඒ කාරණේ අපිට හරියාකාරව බලාගන්න පුළුවන්. එහෙම වුණොත් කෝඩි රෝඩ්ස් පවා ඔය සෙත් රෝලින්ස්ගේ පැත්තට ඇපීරියන්ස් වෙයි. ඒතකොට විෂන් එකත් එක්ක තරහ තිබ්බ හැමෝම සෙත් රෝලින්ස්ට එකතු කරගන්න වෙයි. එයාගේ ටීම් එකට රැන්ඩි ඕර්ටන්, ජෝන් සීනා ලොකුවටම ෂුවර් කරන්න එපා. ජෝන් සීනා ලොකු සම්භාවිතාවක් නැහැ මෙතන ඇඩ් වෙයි කියලා. රෝමන් රේන්ස්, රැන්ඩි ඕර්ටන්, එතකොට ජේ උසෝ ඒ වගේ කට්ටිය බොහෝ දුරට ඒ පැත්තට සහභාගී වෙයි. සෙත් රෝලින්ස්ගේ පැත්තට ජිමි උසොත් ඒ වගේ කට්ටිය සහභාගී වෙති මිෂන් එකට. ටීම් මෙම්බර් කියන්නේ ලීඩර් කෙනෙක් විදිහට බ්‍රෝක් ලෙස්නර් සහභාගී වුණොත් ඉතින් අනිත් පැත්තේ ඉන්න බ්‍රොන්සන් රීඩ්, එතකොට බ්‍රෝන් බ්‍රේකර්, සමහර ඔස්ටින් තියරි සහ ඩ්‍රූ මැක්එන්ටයර්, ලෝගන් පෝල් වගේ හොඳ හීල් කැරක්ටර් එකක් බොහෝ දුරට ඒ පැත්තට සහභාගී වෙලා වර් ගේම් එක කන්ටිනියු කරයි. මට දැනට දෙන්න පුළුවන් ප්‍රෙඩික්ෂන් එක සහ
උණු සිද්ධිය අනුව කියන්න පුළුවන් ඇනලයිස් එක මේක තමයි. ඉතින් අපි මේක ගැන ලොකු වීඩියෝ එකක් අපි ඉස්සරහට කරමු. මොකද ටීම් දෙක හරියටම සෙට් වුණාට පස්සේ දැනට මට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ඔන්න ඔය ටීම් අතර මේ පාර වර් ගේම් එක සිද්ධ වෙයි කියලා. මොකද අර ඊයේ රෝ එකේ සිද්ධ වුණු සිද්ධියත් එක්ක. එහෙනම් මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන එච්චරයි. අනිවාර්යයෙන්ම ඔයාලගේ මතය මොකද්ද? ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එක ඔයාලගේ ඇනලයිස් එක පල්ලෙන් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම LK Pro Wrestler YouTube channel එක subscribe කරලා එකතු වෙන්න අනිවාර්යයෙන් මේකත් මතක තියාගන්න. අනිවාර්යයෙන් කලින් කිව්වා වගේ මම ආයෙ මතක් කරනවා. අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රෙඩික්ෂන් එක පල්ලෙන් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.